අයිබෝන් දරුණේ අද ඔයගොල්ලෝට ප්‍රශ්නයකට උත්තරයක් තමයි මම අද ගෙනාවේ. ස්පිනල් එකයි පිංක් සෆයර්ගේ රූබි එකේ අඳුරගන්න කොහොමද කියලා. මොකද මේකේ හින්දා ළමයි ගොඩ දෙනෙක් සල්ලි නැති කරගෙන තියෙනවා මාකට් එකේදී එහෙම පිංක් සෆයර් කියලා රූබි කියලා ගොඩක් වෙලාවට දෙනවා ස්පිනල්. ඒ හින්දා මේකට අද උත්තරයක් තමයි ඔයගොල්ලෝට ගෙනාවේ. අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ මැනික් ගලක් අද්දි PVS ෙන් අඳුර ගන්න. අපිට හැම වෙලේම මැනික් ගල එන්නේ නේව අපිට ලැබ් එකේ දාලා චෙක් කරන්න බෑ. ඒකට අපි දන්න ගන්න ඕනේ PVS ෙන් අඳුර ගන්න. මොකද අපිට ඉම්පෝට් කරද්දි ගල් එහෙම මැනික් ගල ඉම්පෝට් කරද්දි අපිට දැනුමක් තියෙනවා කොහොමද ගලක් අඳුරගන්නේ කියන එක. හරි අපි බලමු දැන් ස්පිනල් එකේ කොරන් නැමෙක පළවෙනිම සාධකේ ගලක බර අඳුර ගන්න පුළුවන් වුණොත් ඔයගොල්ලෝ දිනන්න පුළුවන් සාධකයක් තියෙනවා. එතකොට ස්පිනල් එකේ විශිෂ්ට ගුරුත්වය කියන්නේ 3.58 3.61 වගේ රේන්ජ් එකක් යනවා. එතකොට පිංක් සෆයර් එකක ඒ කියන්නේ කොරන්න ෆවුල් යන්නේ 3.99. ඒ කියන්නේ ස්පිනල් එකට වඩා පිංක් සෆයර් බරයි. හැබැයි ඒක සින්තටික් ගල් තියෙනවා. සින්තටික් ගල් මේ අපි හිතමු දැන් කියුබික් සෝකෝනියා වගේ සින්තටික් ගලක් આવුත් ඒක හරි බරයි. එතකොට අපි රැවටනවා මේක සින්තටික් ගැන කතාව නෙමෙයි ස්වභාවික ගලක් හඳුනගන්න ගැන කතාව තමයි අද කරන්නේ. බලන්න ඔය වීඩියෝ එක උඩ තියෙන ස්පිනල් එක. යට තියෙන්නේ රූබි එක. එතකොට ස්පිනල් එක කට්ටම් පොලිෂ් ස්පිනල් එක දීප්තිය හරි වැඩි. ඒ කියන්නේ කට්ටම් පොලිෂ් ගලක් හරියට ග්ලාස් එකක් වගේ තියෙන්නේ. එතකොට අපි එහාට මෙහාට චලනය කරනවා. ඒ කියන්නේ ගල පොඩ්ඩක් එහාට මෙහාට හරවනකොට ස්ටෝන් එක ඒකේ දීප්තිය වැඩිකමට පුදුම ලස්සනක් තියෙන්නේ. ඒක රූබි එකේ එහෙම නෙමෙයි. රූබි එකේ ස්ටෝන් එක එහාට මෙහාට හරවනකොට ටිකක් මුදුයි. ඒ කියන්නේ ගැඹුරු තද රතු පාටක් තියෙන්නේ. ඒකට ඕගොල්ලන්ට ඒකෙන් දැන් අපි පිජම් බට් රෙඩ් එකක් අදොත් තද රතු පාටක් තියෙන්නේ. ඒකට ඕගොල්ලන් එක්තනත් සාධකයක් තියෙනවා ස්පිනල් එකයි රූබි එකයි අඳුර ගන්න. එතකොට තුන්වෙනි සාධකය ගත්තොත් අපි 10x ලූප් එකක් අපි පාවිච්චි කරනවා නම් මොකද 10x ලූප් එක මතක ගන්න අපි කට්ටම් පොලිෂ් ගල් බලන්නේ රෆ් ගල් 10x ලූප් එකකින් බලන්නේ එහෙම බලන්නෙත් හරියම අඩු ප්‍රමාණයක් මොකද ග්ලාස් බොඩි ගලක් තිබ්බොත් විතරයි බලන්නේ ඒක බලන්නෙම නැති මට්ටමක හැබැයි කට්ටම් පොලිෂ් ගල් අපි 10x ලූප් එකෙන් බලනවා එතකොට 10x ලූප් එකකින් ස්පිනල් එක බලනකොට පෙන්නනවා ක්‍රිස්ටල් ඉන්ක්ලූෂන් පෙන්නනවා ගල ඇතුලේ ඒකට ඒක ගොඩාක් වෙලාවට ස්පිනල් එකේ පෙන්නනවා ස්වරූපයක් පෙන්වනුම් කරනවා හැබැයි අපි රූබි එකේ එහෙම නෙමෙයි රූබි එකේ ගොඩක් වෙලාවට සිල්කි පෙන්නනවා ගල ඇතුලේ සිල්කි පෙන්නනවා එතකොට ඉන්ඩිකේටර් වෙන රේඛා පෙන්නනවා ඉන්ක්ලූෂන් රූබි එකේ වැඩි ස්පිනල් එකට වඩා එතකොට ඉන්ක්ලූෂන් බලලත් අපිට කියන්න පුළුවන් මේක රූබි එකක්ද ස්පිනල් එකක්ද කියලා අපිට කියන්න හැකියාවක් තියෙනවා එතකොට හතරවෙනි සාධකය ගත්තොත් අපි UV light එක ගොඩක් වෙලාවට හැම දරුවෙක්ම ටෝච් එක UV light එකක් තියෙනවා එතකොට රූබි එකේ ක්‍රෝමියම් තියෙන UV light එක අපි ස්ටෝන් එකට පත් කරපුවාම පෙන්නනවා තද්ද රතු පාටක් එතකොට ස්පිනල් එකේ ගොඩක් වෙලාවට දුර්වල හෝ සමහරවිට නොපෙන්නන ගතියක් පෙන්නනවා. ඒකට අපි කියන ෆ්ලෝරසන්. ඒ කියන්නේ ගල UV light එක ගහපුවම අපිට ගලේ දීප්තියක් පෙන්눔 කරන්නේ නැහැ ස්පිනල් එක බොහෝ වෙලාවට. එතකොට මතක තියාගන්න සින්තටික් ස්පිනල් තියෙනවා. ඒවා පෙන්눔 කරනවා ෆ්ලෝරසන් පෙන්නනවා සින්තටික් ස්ටෝන් වල. ඒ හින්දා මතක තියාගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් අපේ පන්තිවලදී ඉගෙන ගන්නවා වගේම මේ සින්තටික් ගල් ගැන හොඳ අධ්‍යයනයක් ඕන අපිට මේ සින්තටික් ස්ටෝන් ගැන අධ්‍යයනය අපි අතින් බලලා තමයි ඉගෙන ගන්න ඕනේ නැත්තම් අපිට ඉගෙන ගන්න බෑ මොකද අපි ළමයි සාමාන්‍ය හවු වෙන්නේ නැහැ සින්තටික් ගල් වලට ඒතකොට අපි ප්‍රධානම ඉගෙන ගන්න ඕනේ සින්තටික් අඳුර ගැනීම තමයි ප්‍රධානම ඉගෙන ගන්න ඕනේ මැනික් වල ප්‍රධානම ලක්ෂණය සින්තටික් අඳුර ගැනීම PVS ට